good morning යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම බටු කරෝලයි බටුයි එකට තෙල් දාලා බටු බැදුමක් හදන්න යන්නේ මම මෙහෙම දිග අතර වාගේ කපලා තියෙනවා බටු ටික කපාගෙන තියෙනවා මම මේකට දාන්නේ මිරිස් කුඩු නෙමෙයි කෑලි මිරිස් ටිකක් දා ගන්නවා ඊට පස්සේ කහ කුඩු ටිකක් තුන පහ කුඩු ටිකක් දානවා වැදගත් ලුහල් ඇට ටිකක් දානවා. අපි ලුණු දාගන්න ඕන බොහොම පොඩ්ඩක්. මොකද කරෝලක් දානවනේ. ඉතින් කරෝල වලත් ලුණු තියෙන නිසා අපි දාගන්න ඕන ලුණු පොඩ්ඩක් වෙන්න. පස්සේ මන්දි නම් අපිට ලුණු දාගන්න පුළුවන්. තව මං කපලා තියෙන මෙතන තක්කාලි ටිකක් ඒකත් මේකටම දාගන්නවා. කරෝල හැම මං කපලා තියෙනවා තව ඒ කරවල අපි දාන්නේ පස්සේ බැදුම හදනකොට දැන් මම තෙල් එකක් ලිපේ තියලා තියෙනවා දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ මම මේකට බෑට ටිකක් දානවා දාලා වහන්න ඕනේ ඊට පස්සේ මම මේකට දානවා කපාගත්ත කරවල කැරි ටික මෙතන තියෙනවා සුදු ලුණුයි කපලා එකක් දාගන්නවා දැන් මේ ටික හොඳට වැද ගන්න ඕන දුඹුරු පාට වෙනකන් දැන් කරෝල ටික බැදිලා සුවඳයි දැන් මම දාගන්නවා රම්පේ කරපිංච කැටි ටිකක් මේකට දැන් නම් මේක සුවඳ ගහලා බැදෙනවා මම මේකට දාගන්නවා දැන් අර අපි හදාගත්තු බටු ටික තක්කාලි වටේ ඔක්කොම දාලා තියෙන එක මම මේකට දාගන්නවා දැන් දැන් අපි මේක හොඳට කවලම් කරගෙන මෙන්න මේ පොඩි හැන්දෙන් වතුර හැඳි දෙකක් දාන්න ඕනේ මේකට නැත්නම් ඉතින් තැම්බෙන්න වතුර මදි වෙනවනේ ඒ නිසා පොඩ්ඩක් දාලා තියෙනවා තැම්බෙන්න අපි යාළුවනේ බටු බෙදුම හදලා ඉවරයි මම දැන් සුවඳට තියෙනවා දැන් රසටත් තියෙනවා අය මං හදලා තියෙන උදේ කෑමට චිකන් කරියක් හදලා තියෙනවා මං චිකන් එකට පොඩ්ඩක් අල පොඩ්ඩකුත් දාලා හදලා තියෙන්නේ චිකන් කරියට අය මම බත් එකක් වේලා තියෙනවා කීරි සම්බ බත් එකක් තෙරුවන් සන්නයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න ආදරේ ගොඩක්